එහෙම කියලා NASA ගිහලා තණ්ඩු අපි නිකන් හිතමු 200ක් ඉන්න තැනක 15 දෙනෙක් ලංකාවේ වුණොත් ඒක විශේෂ නැද්ද? ආවේ ඒ අවශ්‍ය කරන IQ එක තියෙන ඒ උනන්දුව තියෙන උන් බිහි වෙනවා. හරි ඉස්සරත් බිහිලා දිනවා අදවත් බිහි වෙනවා ඉස්සරත් වෙයි. ඉතින් වෙන්න බැරි නිසා ඒ ආසාව තියෙන එකත් මේ වෙලාවේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඌ මැත්ස් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. හරි රිසර්ච් එකක් කරාම මේ රිසර්ච් එක ඒ කියන්නේ Tamanට අයිති වෙන්න නම් පුද්ගලයාට නොබෙල් තයාගේ පවා හිමි වෙන්න පුළුවන්. ෆිසික්ස් සම්බන්ධයෙන් නොබෙල් තයාගේ පවා හිමි වෙන්න පුළුවන්. මේක හොයාගත්තොත් මොකද රංග ද ඩයස් කියලා හරි. ඒතර මුද්දට සල්ලි තියෙන රටවල් තියෙනවනේ. ඉතින් ඒ රටවල් වලට කරන්න පුළුවන් එහෙනම්. එයාලටත් කරන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඇත්තටම මේ මෙහෙමනේ ඔයා දන්නවද? විදුලිය උත්පාදනය කරන විදුලි බලාගාරයේ ඉඳලා ඔයාගේ නගරයට විදුලිය සම්ප්‍රේෂණය කරන්නේ විදුලි රැහැන් වලින්නේ. එතකොට විදුලි රැහැන් වලින් විදුලිය සම්ප්‍රේෂණය කරනකොට තියෙන ප්‍රධානතම ගැටලුවක් තමයි අර රැහැන් වලට තියෙන ප්‍රතිරෝධය. ඒ නිසා විදුලිය සම්ප්‍රේෂණය කරනකොට මේ විශාල ශක්තියක් ඒ රැහැන් හරහා තාපයේ විදියට හානි වෙලා යනවා. රැහැන් හරහා සම්ප්‍රේෂණය කරද්දී සැලකිය යුතු ශක්තියක් හානි වෙනවා. ඒක ප්‍රශ්නයක්. හරි. එතකොට හිතන්නකෝ සුපිරි සන්නායක පාවිච්චි කරන්න පුළුවන් වුණා නම් හරි දැන් ඔය අපේ තියෙන කොපර් කේබල් ටික එහෙම ගලවලා දාලා හරි මේ සුපර් කන්ඩක්ටර්ස්ම දාන්න පුළුවන් වුණා නම් හරි එතකොට ප්‍රතිරෝධයක් නැහැ නේ. අර ශක්තිය හානි වෙන ප්‍රමාණය ඒ විදිහටම රැක ගන්න පුළුවන්. දැන් අපි වගේ රටකදී දැන් ඕක කියද්දී අපිට හිතෙන්න පුළුවන් ඔච්චර සල්ලි අපිට නෑනේ මේ සුපර් කන්ඩක්ටර් දාන්න. හරි ඒ කතන්දරේ හරි. හැබැයි අපිට ඉතින් කොහොමද ඔය කරන්න බෑ පුළුවන් වුණත් කරන්න හරි. හැබැයි ලෝකේ ගත්තොත් එහෙම නෙවෙයිනේ. මුද්දට සල්ලි තියෙන රටවල් තියෙනවනේ. ඉතින් ඒ රටවල් වලට කරන්න පුළුවන් එහෙනම්. එයාලටත් කරන්න බැරි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ප්‍රශ්නේ තමයි හරි මම කලින් කිව්ව කතාව. ඕක සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක ඇඳුත් එහෙම. ගොඩක් කට්ටියගේ ඔය සුපිරි සන්නායක ගුණ පෙන්වන්නේ මෙන්න මෙහෙම ඍණ සෙල්සියස් උෂ්ණත්වවල. ඒතර ඔයාලට තේරෙනව නේද ඍණ සෙල්සියස් උෂ්ණත්වවල ඉතින් නේ තියෙන්නේ බොහොම අඩු කියන්නේ ශීත ඍතුවේ ඍණ සෙල්සියස් උෂ්ණත්වවලට යනවා කියන කතන්දරේ හරි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් ලෝකේ අපි මේ කතා කරන වාණිජමය රටවල් ඍණ සෙල්සියස් උෂ්ණත්වවල වැඩ කරන්නේ නැහැ. ඒ රටවල් වල ඍණ සෙල්සියස් උෂ්ණත්වය එන අවස්ථා තියෙනවා වෙන්න පුළුවන්. ඒ කාලෙට උන් ගෙවල් අස්සරලා ඉන්නවා මිසක් නේ කතාව තේරෙනවද? ඒක මුළු අවුරුද්දම එහෙම නැහැ. ඒ නිසා මේ ඍණ සෙල්සියස් උෂ්ණත්වවල සුපිරි සන්නායක ගුණ පෙන්වන්නේ ඇත්තට මෙන්න මේ වගේ උෂ්ණත්වවල තියෙන නිසා ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරගන්න බැරි ගැටලුවක් අදටත් තියෙනවා. සෑහෙන ඔක හඳුනාගත්ත දවස් ඉඳලා අද වෙනකම් තියෙනවා. ඒතකොට මට මේ ඔය හරිම අගයන් මතක නැහැ. මට මතක විදිහට මුලින්ම හඳුනාගත්ත සුපිරි සන්නායකයේ ඔය සුපිරි සන්නායක ගුණ පෙන්වන කෙනාගේ අවදි උෂ්ණත්වය ගොඩාක් මේ අඩුයි. ඊට පස්සේ කට්ටිය ටික ටික පරීක්ෂණ කර කර ඊට කියන්නේ මේකටත් මම වට කියන කෙනෙක්. ස්වභාවිකව පවතින සන්නායක වලට වගේම මිනිස්සුන්ටත් පුළුවන් සංයෝග හදන්න. ඒ සංයෝගත් සමහර ඒවා හරි මිනිසුන් විසින් හදා ගන්න සංයෝගයටත් මේ සුපිරි සන්නායක ගුණ පෙන්වන සමහර ඒවා. හරි. ඒ නිසා මිනිස්සුන්ට පුළුවන් සංයෝග වෙනස් කර කර හදන්න සන්නායක. අන්න එහෙම කර කර මිනිස්සු ඕක ඔය ඉතා ඍණ සෙල්සියස් උෂ්ණත්වයේ තියෙන කෙනා තරමක් මෙන්න මෙහෙම තැනකට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒතර ඔයාලට තේරෙනව නේද අනිවාර්යෙන් මිනිස්සු පරීක්ෂණ කරනවා ඇති නේද? මෙහෙම උෂ්ණත්වවල සුපිරි සන්නායක නැතුව සංයෝග වෙනස් කර කර බලනවා ඇති නේද? කාමර උෂ්ණත්වයේදීම සුපිරි සන්නායක ගුණ පෙන්වන කෙනෙක් ඉන්නවද කියලා. ඇත්තටම මෙහෙම පරීක්ෂණ කරනවා. හරි. එහෙම පරීක්ෂණයක් ගැන අන්තිම අවුරුදු 10 විතර නිතර කතා වුණා. ඔයාලත් සමහර කට්ටිය අහලා ඇති. ඒකේ තියෙන ලංකාවට තියෙන වැදගත්කමක් තියෙනවා. ඒ පරීක්ෂණයට දායක වෙච්ච එක ප්‍රොෆෙසර් කෙනෙක් ලංකාවේ කෙනෙක්. හරි. රංග ද ඩයස් කියලා. හරි. ඒතර මේ අන්තිම අවුරුදු මම 10ක්මද කියන්න මතක නැහැ මට. අවුරුදු 6ක් 7ක් තිස්සේ මේ පරීක්ෂණ වෙනවා. ඉතින් මමත් ඔය උගන්නන අවුරුදු 5ක් 6ක් තිස්සේ ඔය ගැන කතා කරනවා. හරි. එතකොට මේ ඔයාලට බලන්න පුළුවන් සර්ච් කරලා බැලුවොත් එයාගේ නමත් එක්ක තියෙනවා. හැබැයි පොඩි يعني එයා මේ කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක ගුණ සංයෝගයක් හඳුනා ගැනීමක් පිළිබඳ පරීක්ෂණ කරනවා. මට මතක විදිහට මීට අවුරුදු 2කට විතර කලින් කතා වෙන්න පටන් ගත්තා. එහෙම එකක් දැන් හොයාගන්න ළඟයි වගේ එකක්. ඒකත් එක කතා බහක් වුණා. ඒ පුද්ගලයාට නොබෙල් තයාගේ පවා හිමි වෙන්න පුළුවන්. ෆිසික්ස් සම්බන්ධයෙන් නොබෙල් තයාගේ පවා හිමි වෙන්න පුළුවන්. මේක හොයාගත්තොත් මොකද මේක තනිකර කතන්දරේ තනිකර වෙනස් වෙනවා. හරි. මෙතනින් කාර්මිකව මාරු විදිහට වෙනස් වෙනවා. කතාව තේරෙනවද? හැබැයි මට මතක විදිහට ගිය අවුරුද්දේ වගේ ඔකට පොඩි කළු පැලනක් ආවා. ඒ මම මේකටත් කියන සාමාන්‍යයෙන් ඔය මොකක් හරි රිසර්ච් එකක් කරාම මේ රිසර්ච් එක ඒ කියන්නේ Tamanට අයිති වෙන්න නම් වෙන කොහේවත් කෙනෙක් කරපු රිසර්ච් එකකින් ඒකට මොනවත් කරුණු ගන්න බැරි වෙන්න ඉබේ. අන්න ඒකට අපි කියනවා ප්ලේගරිසම් චෙක් කරනවා කියලා. ඒ ප්ලේගරිසම් චෙක් කරනකොට අහුවෙලා තිබුණා ඒක මේ තව කෙනෙකුගේ පරීක්ෂණ වලටත් යම් සම්බන්ධතා තිබුණා කියලා. හරි. ඒ නිසා පොඩි කළු පැල්ලමක් ඔතන තියෙනවා. කොහොම වුණත් කවුරු හරි කෙනෙක් ඉතින් ඉතා නොදුරු අනාගතයේදී ඔහොමයක් හොයාගනි. අපි ප්‍රාර්ථනා කරමු ඔයාලගේ A level විභාගයේ ඉවර වෙනකන්
හොයාගන්න එපා කියලා. ඒ නිසා ඒ හොයාගත්තත් ඉතින් නෑ අවුලක් නෑ. එහෙම හොයාගත්තත් අපේ සිලබස් එකට ඕක එන්න තව කොහොමද හරි ඔයාලගේ ළමයෙක් කියලා කරන කාලේ තමයි ඉන්නේ හරි. ප්‍රශ්නයක් නෑ හරිද? හොයාගත්තත් අවුලක් නෑ. හරි කොහොම නමුත් ඉතින් දැනට එහෙම මේ වාණිජමය ලෝකයේ තුල මම දන්න තරමේ මම මේ කතාව කරන්න කලින් දැන් සර්ච් කරලා බැලුවේ නෑ. මම දන්න තරමේ වාණිජමය ලෝකයේ තාම සුපිරිසන්නයක කාමර උෂ්ණත්වයේදී පාවිච්චි වෙන සංයෝග තාම නැත. හරි. ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. හරි. ඔය ගැන නිවුස් වලටත් එහෙම කිව්වා ගිය අවුරුද්දේ. හරි. ඒ ලංකාවේ පුද්ගලයෙක් ගැන කිව්ව නිසා මම නිකන් ඔහම කතාවක් කියන්නම්. මේ සාමාන්‍යයෙන් ඔය මේ ගොඩාක් පරීක්ෂණ කරන්න ඉතින් ගොඩක් වෙලාවට USA වගේ හරි. එතකොට එහෙම පරීක්ෂණ කරන තැන්වල මේ බහුතරයක් ඉන්න ලංකාවේ කට්ටිය වගේ කතාවක් කිව්වොත් ඒක බොරු කතාවක් නේ. හරි. එහෙම නෑ. හරි. හරි. හැබැයි නිකමට හිතන්නකෝ. හරි. නිකමට හිතන්න මේ විද්‍යාඥයන් 200ක් වගේ ඉන්න තැනක 15 දෙනෙක් විතර ලංකාවේ වුණොත් හරි නිකන් හිතන්න NASA හරි එහෙම කියලා NASA කියලා හිතන්නකෝ අපි නිකන් හිතමු 200ක් ඉන්න තැනක 15 දෙනෙක් ලංකාවේ වුණොත් ඒක විශේෂ නැද්ද හරි ලංකාව කියලා කියන්නේ ඉතාල පොඩි රටක් මේ බංග්ලාදේශවත් ගණන් ගන්න නැහැ ක්‍රිකට් ගහනවා අපි හරි හරි කවුරුත් ගණන් ගන්න හරි ඒ කවුරුත් ගණන් ගන්න නැති රටේ අර NASA වල 200ක් ඉන්නකොට එකෙන් 15ක් වගේ ඉන්නවා නම් ඒක ඇත්තටම විශේෂයි. ඇත්තටමත් එහෙම තමයි. හරි. ඒ මේ ප්‍රතිශතයක් විතර ගත්තම මේ ඉතා විශාල කෙනෙක් බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රතිශතයක් ලංකාවේ ඉන්නවා. ඒතර එතනට යන්නේ මේ ඔයාලා ඔය කට්ටියම තමයි. හරිද? මීට අවුරුදු 10කට 15කට කලින් ඔයාලගේ ওই ස්කෝලවලම ওই විදිහටම හරි වැඩේ කරලා හොඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන. මොකද මොකක්ම හරි හේතුවකට මම දන්නේ හේතුව මොකක්ද කියන්න ලංකාවේ ඒ අවශ්‍ය කරන IQ එක තියෙන ඒ උනන්දුව තියෙන උන් බිහි වෙනවා. හරි ඉස්සරත් බිහිලා දිනවා අදවත් බිහි වෙනවා ඉස්සරත් වෙයි. ඉතින් ඒ නිසා ඒ එතනට යන්නේ ඔයාලම තමයි. හරි. ඔයාලා අතර ඉන්න කට්ටියමයි. හරි. ඒක දිගින් දිගටම ඒ විදිහට වෙයි. ඒක මරු. හරි. මොකක් හරි හේතුවක් නිසා දැන් අපිට වෙන ක්‍රමයක අපිට වෙන විකල්පයකුත් නැහැ ඉගෙන ගන්නවා හැර. හරි. අපිට මේ එකපාරට හිතනවා දැන් මම කුක් කෙනෙක් වෙනවා. හරි. පොඩි කාලේ ඉඳන්ම කුක් කෙනෙක් වෙන්න බලාපොරොත්තු. මම කියන්නේ ඒකට දැන් අපි මෙහෙම hina වෙමු. ඇත්තටම අපි අපිටම නෙමෙයි hina වෙන්නේ. හරි. මරු නැද්ද කුක් කෙනෙක් වෙන එක? ඒනකට කරුමෙට ලංකාවේ එහෙම වෙලා සර්වයිව් වෙන්න බැරි නිසා ඒ ආසාව තියෙන එකත් මේ වෙලාවේ කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. ඌ මැත්ස් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. හරි. කතාව එක. ඉතින් ඒක නිසා මේ ලංකාවේ ඇතුලේ ගොඩ යන්න නම් අධ්‍යාපනය කරන්න වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් ඔය මේ වගේ ප්‍රතිශතය කියන එක හරි ඉතින් ඇත්තටම හරි වෙන අපිට වෙන ඔප්ෂන් නැහැ නේ. හරි. ඒක කතාව. හරි. හරි. එහෙනම් උෂ්ණත්වයේ සමග